සියලු දෙනම සාධන පිළිගන්නවා ඔන්න අදත් IQ Expert YouTube channel එකට. ඔන්න එනම් අදත් සුපුරුදු පරිදි ගණිත ගැටලුවක් අරන් ඇවිත් තියෙනවා. ඉතින් මේ ගණිත ගැටලුව කොහොමද විසඳන්නේ කියලා අපි අද බලමු. එහෙනම් channel එකට subscribe පාරක් දාගෙනම අපි යමු අද පාඩම පැත්තට. එහෙනම් වාගේ පළවෙනි ගැටලුව රුපියල් 100 නෝට්ටු මිටියක් අංක පිළිවෙලට සහස් කර තිබේ. නෝට්ටු මිටියේ යටින් ඇති නෝට්ටුවේ අංකය 450ක් වන අතර උඩින් ඇති නෝට්ටුවේ අංකය 519ක් නම් නෝට්ටු මිටියේ වටිනාකම කොපමණද? මේ ගානේ තියෙන්නේ රුපියල් 100 නෝට්ටු මිටියක්. ඉතින් අපෙන් අහන්නේ මේ නෝට්ටු මිටියේ වටිනාකම කීයද කියලා. එහෙනම් අපි මුලින්ම කරන්න ඕනේ මේ රුපියල් 100 නෝට්ටු මිටියේ නෝට්ටු කීයක් තියෙනවද කියලා මුලින්ම හොයාගන්න ඕන. එහෙනම් අපි නෝට්ටු ගාන හොයමු. මුලින්ම කරන්නේ උඩින්ම ඇති නෝට්ටුවේ අංකයෙන් අඩු කරනවා යටින් ඇති නෝට්ටුවේ අංකය. ඉතින් ඒ ලැබෙන පිළිතුරට එකතු කරනවා එකක්. ඉතින් මේ ක්‍රමයෙන් පුළුවන් අපිට නෝට්ටු මිටියක තියෙන නෝට්ටු ගාන හරියටම දැනගන්න. එහෙනම් දැන් අපි නෝට්ටු ගණන හොයමු. දැන් උඩින් ඇති නෝට්ටුවේ අංකය කීයද? අපිට දීලා තියෙනවා 519. ඒකෙන් අඩු කරනවා යටින් තියෙන නෝට්ටුවේ අංකය කීයද? ඒකත් අපිට දීලා තියෙනවා 450යි. දැන් ඒ ලැබෙන පිළිතුරට එකතු කරනවා එකක්. 519න් 450ක් ගිහුවම කීයද? 69යි. ඒකට එකතු කරනවා එකක්. 69ට එකක් එකතු කරපුවම අපිට එනවා 70යි කියලා. ඔන්න දැන් අපි මේ නෝට්ටු මිටියේ තියෙන නෝට්ටු ගාන හොයාගත්තා. කීයද? 70යි. දැන් අපෙන් අහන්නේ නෝට්ටු ගාන නෙවෙයිනේ. නෝට්ටු මිටියේ වටිනාකමනේ අහන්නේ. දැන් අපි ඒක හොයමු. එහෙනම් නෝට්ටු මිටියේ වටිනාකම හොයන්නේ. දැන් අපි හොයාගත්තා මේ නෝට්ටු මිටියේ තියෙන නෝට්ටු ගාන. කීයද? 70. ඒ වගේම අපි දන්නවා මේ නෝට්ටු මිටිය හැදිලා තියෙන්නේ රුපියල් 100 නෝට්ටු වලින් කියලා. ඒ නිසා මේ 70 වැඩි කරනවා මේ 100ෙන්. ඔන්න 70 100ෙන් වැඩි කරපුවාම අපේ නෝට්ටු මිටියේ වටිනාකම එනවා රුපියල් 7000යි කියලා. ඉතින් ඔන්න ඔය ක්‍රමයට පුළුවන් අපිට මෙන්න මේ වගේ ගැටලුවක් ලේසියෙන්ම විසඳන්න. එහෙනම් අපි මේ වගේ තවත් ගානකට යමු. රුපියල් 500 නෝට්ටු මිටියක් අංක පිළිවෙලට සාස් කර තිබේ. නෝට්ටු මිටියේ යටින් ඇති නෝට්ටුවේ අංකය 205ක් වන අතර උඩින් ඇති නෝට්ටුවේ අංකය 260 නම් නෝට්ටු මිටියේ වටිනාකම කොපමණද? දැන් ඔය කට්ටිය දන්නවා මේ ගාන හදන ක්‍රමය. එහෙනම් අපි හදමු බලන්න. මුලින්ම නෝට්ටු ගාන හොයන්නයි තියෙන්නේ. නෝට්ටු ගාන හොයන්නේ උඩින් ඇති නෝට්ටුවේ අංකයෙන් අඩු කරන්න යටින් ඇති නෝට්ටුවේ අංකය. ඊට පස්සේ ඒ ලැබෙන පිළිතුරට එකතු කරනවා එකක්. ඔන්න ඔය ක්‍රමයට තමයි නෝට්ටු ගාන හොයන්නේ. හරි. උඩින් ඇති නෝට්ටුවේ අංකය කීයද? අපිට දීලා තියෙනවා 264යි. ඒකෙන් අඩු කරනවා යටින් ඇති නෝට්ටුවේ අංකය. කීයද? 205යි. ඒකට එකතු කරනවා එකක්. 264න් 205ක් අඩු කරපුවම කීයද? 59යි. 59ට එකතු කරනවා එකක්. 59ට එකතු කරපුවම අපිට එනවා 60යි කියලා. ඒ කියන්නේ මේ නෝට්ටු මිටියේ නෝට්ටු 60ක් තියෙනවා. ඉතින් නෝට්ටු ගාන නෙවෙයි හොයන්නේ නෝට්ටු මිටියේ වටිනාකම. දැන් අපි නෝට්ටු මිටියේ වටිනාකම හොයමු. ඒක හොයන්නේ දැන් අපි නෝට්ටු ගාන හොයාගත්තා. කීයද? 60යි. ඒක ගුණ කරනවා. අපි නෝට්ටු මිටිය හැදිලා තියෙන්නේ කීයේ නෝට්ටු වලින්ද? රුපියල් 500 නෝට්ටු වලින්. ඒ නිසා 500ෙන් ගුණ කරනවා. 60 ගුණ කරනවා 500ෙන්. එතකොට අපිට නෝට්ටු මිටිය වටිනාකම එනවා රුපියල් 30000යි කියලා. රුපියල් 10 නෝට්ටු මිටියක් අංක පිළිවෙලට සාස් කර තිබේ. නෝට්ටු මිටියේ යටින් ඇති නෝට්ටුවේ අංකය 78ක් වේ. මෙම නෝට්ටු මිටියේ මුළු නෝට්ටු ගණන 125ක් තිබේ. එසේනම් මෙම නෝට්ටු මිටියේ උඩින් ඇති නෝට්ටුවේ අංකය සොයන්න. මේක අර කලින් හදපු ගණන් දෙකටම වඩා ටිකක් වෙනස් ගානක්. මේක අපි කොහොමද හදන්නේ? මේකත් ඉතින් අර ක්‍රමයටම තමයි හදන්න තියෙන්නේ. අපි හදලා බලමු. අපි කලින් ගණන් වලදී වැඩේ පටන් ගත්තේ නෝට්ටු ගාන හොයලානේ. මේකෙත් අපි නෝට්ටු ගණනින්ම වැඩේ පටන් ගමු. දැන් ඔය කට්ටිය නෝට්ටු ගාන හොයන්න දන්නවා. උඩින් ඇති නෝට්ටුවේ අංකයෙන් අඩු කරනවා යටින් ඇති නෝට්ටුවේ අංකය. ඊට පස්සේ ඒ ලැබෙන පිළිතුරට එකතු කරනවා එකක්. ඔය ක්‍රමයට තමයි නෝට්ටු ගාන හොයන්නේ. දැන් අපි මේ ගානේ දීලා තියෙන දත්ත ටික මේකට ආදේශ කරගෙන යමු. මුලින්ම නෝට්ටු ගාන. නෝට්ටු ගාන අපිට මේ ගානේ දීලා තියෙනවද? ඔව් දීලා තියෙනවා. කීයද? 125යි. ඊට පස්සේ උඩින් ඇති නෝට්ටුවේ අංකය. ඒක අපිට මේ ගානේ දීලා තියෙනවද? නෑ. ඒක තමයි අපෙන් අහන්නේ. ඒක අපි දන්නේ නැති නිසා අපි ඒක A කියලා මේ විදිහට නම් කරගමු. ඊට පස්සේ ඒකෙන් අඩු කරනවා යටින් ඇති නෝට්ටුවේ අංකය. ඒක අපිට මේ ගානේ දීලා තියෙනවද? දීලා තියෙනව නේද? කීයද? 78. ඊට පස්සේ ඒ ලැබෙන පිළිතුරට එකතු කරනවා එකක්. දැන් මේ ආදේශ කරගත්ත ගාන
මේ විදිර්තියාගෙන අපිට ඉදිරියට ගාන හදාගෙන යන්න බෑ. මොකද නොදන්නා ගැත් තියෙනවා. මොකක්ද ඒ ඉතින් මේ ඒ තනිකරගත්තොත් විතරයි අපිට ගාන හදාගෙන යන්න පුළුවන්. එහෙනම් අපි මේ ඒ තනි කිරීමේ පළවෙනි පියවර තියමු. 125. දැන් අපි මේ ධන එක සමාන ලකුණින් මෙන්න මේ පැත්තට අරන් යන්න ඕනේ. ධන එක සමාන ලකුණින් මෙහා පැත්තට ආපුවාම ඍණ එකක් වෙනවා. එතකොට 125 ඍණ 1 වෙනවා. සමානයි ඒ අඩු කිරීම 78. 125න් එකක් අඩු වුණාම 124යි. සමානයි ඒ ඍණ 78. දැන් අපි අවසාන පියවරට ඇවිත් තියෙන්නේ. 124 දැන් අපි ඒ තනි කරගන්න ඕනේ. ඒ නිසා මේ ඍණ 78 සමාන ලකුණින් මෙන්න මේ පැත්තට අරන් එනවා. ඍණ 78 සමාන ලකුණින් මෙහා පැත්තට අරන් ආපුවාම ධන 78ක් වෙනවා. 124 ධන 78 සමානයි ඒ. දැන් අපිට අවසානට ඒ වලට අගයක් එනවා. 124යි 78 එකතු කරපුවාම 202යි. දැන් අපි මේ ඒ කියලා සටහන් කරේ මොකක්ද? උඩින් ඇති නෝට්ටුවේ අංකය. එහෙනම් මේ නෝට්ටු මිටියේ උඩින් ඇති නෝට්ටුවේ අංකය 202ක් කියලා මෙන්න මේ විදිහට එනවා. රුපියල් 5000 නෝට්ටු මිටියක් අංක පිළිවෙලට සාස් කර තිබේ. නෝට්ටු මිටියේ උඩින් ඇති නෝට්ටුවේ අංකය 515ක් වේ. නෝට්ටු මිටියේ මුළු වටිනාකම 6,50,000ක් වේ. එසේනම් යටින් ඇති අංකය සහ මුළු නෝට්ටු ගණන සොයන්න. මේ ගානත් අර ක්‍රමේම තමයි. හැබැයි ටිකක් වෙනස්. බලමු එහෙනම් මේ ගාන කොහොමද දන්නේ කියලා. මේ ගාන කියන්නේ යටින් ඇති නෝට්ටුවේ අංකය හා මුළු නෝට්ටු ගාන හොයන්න කියලානේ. අපි මුලින්ම මුළු නෝට්ටු ගාන හොයමු. ඒක හොයන්න ලේසියිනේ. නෝට්ටු මිටියේ මුළු වටිනාකම දන්නවා. ඒ වගේම නෝට්ටුවක අගේ දන්නවා. ඒ දෙක දන්නවා කියන්නේ නෝට්ටු ගාන අපිට ලේසියෙන්ම හොයන්න පුළුවන්. කොහොමද හොයන්නේ? නෝට්ටු මිටියේ මුළු වටිනාකම බෙදනවා නෝට්ටුවක අගේ. නෝට්ටු මිටියේ මුළු වටිනාකම කීයද? අපිට දීලා තියෙනවා 6,50,000. ඒක බෙදනවා නෝට්ටුවක අගේ කීයද? රුපියල් 5,000. 6,50,000 5,000න් බෙද්දාම අපිට එනවා 130ක්. ඒ කියන්නේ නෝට්ටු 130ක් තියෙනවා. ඔන්න එක ප්‍රශ්නයකට උත්තරේ හොයාගත්තා. දැන් අපි ඊළඟ ප්‍රශ්නට යන්කෝ. ඊළඟ ප්‍රශ්නයෙන් අහන්නේ යටින් ඇති නෝට්ටුවේ අංකය මොකක්ද කියලානේ. අපි ඒකත් හොයමුකෝ. ඒක හොයන්නේ දැන් අපි නෝට්ටු ගණන දන්නවනේ. ඒකෙන්ම යටින් ඇති නෝට්ටුවේ අංකය හොයාගමු. නෝට්ටු ගණන සමානයි උඩින් ඇති නෝට්ටුවේ අංකේ අඩු කරනවා යටින් ඇති නෝට්ටුවේ අංකේ. ඊට පස්සේ ඒ නාගයට එකතු කරනවා එකක්. හරි. දැන් අපි ඉදිරියට තියෙන නාගයන් ආදේශ කරමු. නෝට්ටු ගණන දැන් අපි හොයාගත්තනේ කීයද? 130යි. සමානයි උඩින් ඇති නෝට්ටුවේ අංකය. බලන්න මේකේ උඩින් ඇති නෝට්ටුවේ අංකය මොකක්ද කියලා. අපිට දීලා තියෙනවා 515යි කියලා. එහෙනම් 515 අඩු කිරීම යටින් ඇති නෝට්ටුවේ අංකේ. ඒක අපි දන්නේ. ඒක තමයි එහෙනම් අපි හොයන්න ඕනේ. ඒ නිසා අපි ඒක කැපිටල් B කියලා නම් කරගමු. ඊට පස්සේ ඒ අගයට එකතු කරනවා එකක්. දැන් අපි කරන්න ඕනේ අපි කලින් ගානිදි කරේ අපි හොයාගන්න ඕන එක තනි කරගන්න ඕන. අපි හොයන්න ඕනේ යටින් ඇති නෝට්ටුවේ අංකේනේ. ඒක අපි B කියලා නම් කරගත්තනේ. ඒ නිසා මෙතෙන්දී අපි B තනි කරගන්න ඕන. ඉතින් ඒකේ පළවෙනි පියවර විදියට අපි මෙහෙම කරමු. 130 මේ ධන එක තියෙන්නේ. මේ ධන එක සමාන ලකුණේ මේ පැත්තට අරන් එන්න ඕන. එතකොට මේ ධන එක ඍණ එකක් බවට පත් වෙනවා. දැන් 130 ඍණ 1 සමානයි 515 ඍණ B. 130න් එකක් අඩු කරපුවාම 129යි. සමානයි 515යි ඍණ B. දැන් අපි B තනි කරගන්න ඕනනේ. ඒ නිසා මේ ඍණ B සමාන ලකුණින් මෙහා පැත්තට අරන් එනවා. මෙහා පැත්තට ආපුවාම ඒක ධන B එකක් බවට පත් වෙනවා. B සමානයි 515. දැන් මේ 129 සමාන ලකුණේ මෙන්න මෙහා පැත්තට අරන් එනවා. දැන් මේ ධන 129 මෙහා පැත්තට ආපුවාම ඍණ 129ක් බවට පත් වෙනවා. දැන් 515 ඍණ 129. 515න් 129 අඩු කරපුවාම ඔන්න අපිට B අගයක් එනවා 386යි කියලා. එහෙනම් මේ B කියන්නේ මොකද්ද? යටින් ඇති නෝට්ටුවේ අංකය. එහෙනම් අපිට යටින් ඇති නෝට්ටුවේ අංකය ආවා කීයද? 386යි. ඉතින් අද මේ පාඩම මං මෙතනින් අවසන් කරනවා. අද කරපු මේ පාඩම ඔයාට වැදගත් වුණා කියලා හිතනවනම් වීඩියෝට ලයික් එකකුත් දාගෙන කමෙන්ට් එකකුත් දාගෙන ෂෙයා පාරකුත් දාගෙනම යන්න. එහෙනම් මේ වගේ තවත් ගණිත කරලුවකින් ඉක්මනින් මම බලාපොරොත්තු වෙන අදට මෙන් සමගන්නවකට සිරු දෙනාටම සුබම සුබ දවසක්.